එදා පැවතුනා වූ යුද්ධෙත් එක්ක අපේ රණවිරුවෝ නැගෙනහිර පළාතේ පුදකලා වෙලා හිටපු බව අපි කවුරුත් දන්නවා. මේ පළාතට යන රණවිරුවන්ට මාස ගානකට එළියට එන්න බෑ. ඉතින් ඒ වගේම ඔවුන්ට පන්සිල් පද පහ දෙන්න සෙත් පිළිත් ටිකක් කියන්න කෙනෙක් හිටියේ නෑ. ඒ දවස්වල භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා එන්න අපිට ආගමික වැඩ කරලා දෙන්න කියලා යම් වෙලාවලදී අපේ ආරක්ෂක අංශවල උසස් නිලධාරී. හැබැයි බිමින් ගෙනියන්න බෑ. උඩින් තමයි ගෙනියන්නට ඕනේ. උඩින් ගෙනියලත් බාන්න තැනක් නෑ. හරි සුරක්ෂිතව තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් මේක කරන්න ගියොත් එහෙම ආරක්ෂක අංශ වලට වෙනත් දෙයක් කරන්න වෙලාවක් එන්නේ නැහැ. මම මේක ප්‍රතික්ෂේප කරා ඒ කාලේ හැටියට. ඒකට මට අපේ රටේ භික්ෂුන් වහන්සේලා ගොඩක් විරුද්ධ වුණා. ඒක ප්‍රතික්ෂේප කිරීම මොකද අර උඩින් යන්න තිබ්බ කාල සීමාව ටිකක් කට්ටියට අඩු වීම ටිකක් ප්‍රශ්නයක් නිසාද කොහෙද වෙන්නේ නැති. නමුත් කොහොම හරි හොඳයි එහෙනම් පුළුවන් නම් ගිහිල්ලා කරන්න කියන තැනට සීල දිනා මේක අත්හැරියට පස්සේ මම වගකීමෙන් හොඳයි රණවිරුවන්ට ආගමිකවත් පිළිවෙත් කරන්න මම යනවා කියන තැනටපත් වෙලා නිර්භයව මම බිමින් ගියා. මල්ටි බැරල් වල ඒ වගේ මේ වගේ නැගලා බිමින් ගියා. ඉතින් ඒ ගිහිල්ලා ඉතින් මට කිසිම අනතුරක් වුණේ නැහැ. ඒ රණවිරුවන්ට ආගමිකවත් පිළිවෙත් කරන්න ගිය වෙලාවේ තමයි මම මේ සිද්ධාන්තය දැකලා ලැබුම්ගේ භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු ලැබුම් ගෙවල් සම්පූර්ණයෙන්ම ගිනි තියලා කුඩු කරලා විනාශ කරලා තිබුණු ආකාරය. මේ දර්ශන පසුබිමත් එක්ක දර්ශනයත් එක්ක භික්ෂුවක් හැටියට දැඩි වෙහෙසක් කනගාටුවක් කම්පනයක් මට ඇති වුණා. මේ සිංහල බෞද්ධ අපේ ශාසනයට සම්බුද්ධ ශාසනයට කරලා තියෙන පරිහානිය නම් ඒ තරම් සුභවාදී දෙයක් නෙමෙයි. මේක ආරක්ෂා කරගත යුතුයි කියන චේතනාවක් මගේ හිතට ඇති වුණා. එතන ඉඳලා මේ රණවිරුවොත් එක්ක එකතු වෙලා හොඳයි අපි ඔබට මම ආශිර්වාද කරන්න ඔබටවත් පිළිවෙත් ටික කරලා දෙන්න මට ඉන්නට අවශ්‍යයි. තැනක් සකස් කරලා දෙන්න කියනකොට අර බාලුගේ සකස් කරලා දුන්නා. එතනින් පස්සේ විහාරස්ථානට යන්න අවශ්‍ය කරන මාර්ගය සකස් කරලා දුන්නා. හැබැයි ඒ කාල සීමාව තුළ විවිධ අඩන්තෙට්ටන් තාඩන පීඩනාව අපේ රජය හරහා සහ එවකට පැවති රජයන් හරහා වගකිය යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඒ මොකුත් නෙමෙයි ඔබ වහන්සේ ඔය පළාතේ ඉන්න එපා ජීවිතේට පරිහානියක් වුණොත් අපි කිසිදු භාගකීමක් බාරගන්නේ නැහැ. මං ඉතින් එතෙන්දි පුංචි ප්‍රකාශයක් කරා ටිකක් ඒක දරදඬු වැඩි කියලා පස්සේ මට එක එක්කනාගෙන් දැනගන්න ලැබුණා. නෑ මගේ ජීවිතේ මං හරි පරිස්සම් කරගන්න ගෙනාපු කිසිම දෙයක් ගෙනල්ලා නැහැ. මේ මගේ ජීවිතේ කිසිම දෙයක් මේ පංචස්කන්ධය ඉතුරු වෙන්නේ නැහැ. කුණු වෙනවා, දිය වෙනවා, ඕජස් බවටපත් වෙනවා, පණුව ගන්නවා. කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අටකොටු කෑලි ටික අයිය ටික ඉතුරු වෙයි. කාලෙකදී එකක් දිරලෙයි. මට ඉතුරු වෙන දෙයක් නැහැ. මා ඇති කරගත්තා වූ මේ සංකල්පනාව සිතුවිල්ල නම් භවයක් පාසා මා පසුපසේ ඒක මට යහපතක් වෙයි කියන තැනටපත් වෙලා මම මේ වචනෙට ඇහුම්කන් දුන්නේ නැහැ කියලා යම් චෝදනාවක් ආවත් ඒකත් ප්‍රතික්ෂේප කරලා මම ඉතින් කාලයත් එක්ක කටයුතු කරගෙන මංගලාරාමයේ ඉස්සරහට ආවා. ඉතින් ඒ කාලෙ වෙන්න දුක් නම් අනන්ත ප්‍රමාණයි කෙනෙකුට කියන්න බෑ. සමහර විට මමත් ටිකක් සංවේදී වෙනවා ඒ ගැන කතා කරන්න ඉස්සරහට එනකොට. මොකද මම හොඳට ගුටි කෑවා. මට රිදෙන්න ගහලා තියෙනවා. තාමත් රිදෙනවා. මට. තරම් මං ගුටි කාලා තියෙනවා. මේව රිදෙනවා කතා කරන්න බෑ ඒ ගැන. ඒ නිසා මම මේ පැත්තට යන්නේ. කොහොම නමුත් ඒ සියල්ල සිද්ධ වෙන අතර වාරයේදී මම උදේ හවසම දැක්කේම අපේ අම්මගේ තාත්තගේ දූ පුතුන් අපේ රටේ සිංහල දූ පුතුන් තරුණ දූ පුතුන් අපි මේ මව් බිම රැක ගන්නවා කියන මහා අදිෂ්ඨානකින් පාරමිතාවකින් ශක්තියකින් ජවයකින් ලේ කඳුළු දහඩියේ හෙළමින් රෑ අවුව වැස්ස රැහැදාවල් නොමැතිව මහා ගිනි කඳන් අවි බැඳගෙන හන්දියක් ගානේ හිටගෙන ඒ රට ආරක්ෂා කරගන්න හැටි මව්බිම සුරක්ෂිත කරගන්න හැටි මම හොඳින් S2කින් බලාගෙන හිටියා. ඒ අතරවාරදී දවසකට දෙන්නෙක් තුන් දෙනෙක්වත් මට මුණ ගැහෙනවා. කකුල් නැති, අත් නැති, ශරීරේ කොටස් වලට වෙඩි වැදිලා විශාල ව්‍යසනයන් වලටපත් වෙලා ඉන්න දරුවෝ මට මුණ ගැහිලා තියෙනවා.
ඒවා බල බල ඉන්නට නම් තරම් ශක්තියක් ආත්ම ශක්තියක් මට තිබුණේ නැහැ. ඒ වුණත් මම හිත ධාරණය කරගෙන දරාගෙන ලංකාවේ අම්මා කෙනෙක් ඇඬුවා නම් එළුවේ තමන්ගේ පුතාට විඩි වැදුනා කියලා. එහෙම නැත්නම් අල්ලපු ගමේ පුතාට විඩි වැදුනා කියලා. නමුත් මට මුළු සමස්ත රටේම පුතු වෙනුවෙන් දුවලා වෙනුවෙන් කඳුළු හෙලන්න සිද්ධ වුණා. ඇයි මොම් පේන්නේ මටනේ, දකින්න ලැබෙන්නේ මටනේ, විශේෂයෙන්ම මේ නැගෙනහිර ගත්තාම. ඉතින් ඒ නිසා ඒ දරුවන්ගේ ජීවිත බේර ගන්න අභිප්‍රාය මට තදින්ම තිබුණු නිසා මං කිසිම වෙඩි උණ්ඩකට බිය වුණේ නැහැ. කිසිම ක්ලේමෝ බෝම්බ් එකට මං බය වුණේ නැහැ. කිසිම ආත් බෝම්බ් එකට මං බය වුණේ නැහැ. පොලිසියෙන් අපි සිංහල පොලිසියෙන් මට පහර දෙද්දි සිංහල පොලිසියෙන් ගන්න පාලයන් යකෝ යන්නතෝ මැරෙයි කියලා කියනවා මට. එහෙම කියන්නේ වචන වලින්. පාලයන් කියලා එළවනවා මට. නමුත් වෙඩි වැදිලා ඉන්න දරුවා උස්ස ගන්න තරම් අතට ගන්නවා තරම් දෙයක් මට නැති නිසා මං අපේ දරු පැටව අරගෙන ගිහිල්ලා ස්පිරිතාලවලට ගිහින් දාලා ජීවිත ප්‍රමාණයක් බේරගත්තා. අද මට හරිම සතුටුයි ආපස්සට හැරිලා බලනකොට ඒ ජීවත් කරගන්න උත්සාහගත් දරුවෝ ජීවත් වෙන දරුවෝ අද ජීවත් වෙලා ඉන්න දරුවෝ මට මගේ අම්මා තාත්තා වගේ සලකනවා උන්ට පුළුවන් හැකි ශක්ති ප්‍රමාණය මම ඔවුන්ගෙන් සැලකුම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ උනත් ඔවුන් මට සලකනවා. ඇතැම් වෙලාවල් වලදී මට කරගන්න බැරි වුණා මගේ අත් දෙකේම මගේ බෙල්ල බදාගෙන අපේ හාමුදුරුවනේ කියාගෙන අවසාන හුස්ම හෙළුවා. කවදාකවත් මට අමතක කරන්න බෑ. ඒ ඔක්කොමත් එක්ක මම අසරණ වුණා. මගේ මානසිකත්වය පවා වෙනස් වුණා. ඉතින් එතන ඉඳලම ගාෂ්ඨනකාරී චරිතයක් වුණා මම. මට කිසිම දෙයක් රුස්සන්න නැතුව ගියා. කිසිම දෙයක් දරා ගන්න බැරුව ගියා. ඉතින් ගහ ගන්න චරිතයක් වුණා. බැන ගන්න චරිතයක් වුණා. ඉතින් ඒ නිසාම මං කොටිමාව අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා වාකරේ මාවලිම ඒගොල්ලන්ගේ හිර ගෙදරක තියාගෙන ඉඳලා මගේ අතපය පවා පිච්චුවා. මට ගොඩක් දඬුවම් කරා. ආය ඒකෙන් නිදහස් වෙලා ආවා රතුකුරුස සංවිධානයේට වින් සිද්ධ වෙන්න. ඒ ඇවිල්ලා සතියක් පරත් ඉන්න දුන්නේ ආයේ කොක්කඩි ජෝලිට අරගෙන ගිහිල්ලා මාව රිමාන්ඩ් කරා. එතනත් මම සෑහෙන දුකක් වින්දා. කියන්න බැහැ සාරදුක. ඉතින් ඒ නිසා මම මේ සියල්ලම ඒ පීඩනේ දරාගෙන ආපු ගමන් මගේ හැබැයි නිකන් හිටියේ නෑ. මම මුල පිරුවා. ගිනි තියලා තිබ්බ බෝධීන් වහන්සේ වටා 8 බෝධි ප්‍රහකාරයක් ඉදි කරන්නට මුල පිරුවා. සිරස කඩලා විනාශ කරලා කුඩු කරලා තිබ්බ බුද්ධ මන්දිරේ නැවත ප්‍රතිසංස්කරණය කරන්න මුල පිරුවා. නැගෙනහිර මඩකලපුව දිස්ත්‍රික්කයේ කිසිම දවසක සිදු නොවී තිබුණු කටයුත්තක් හැටියට චෛත්‍යරාජානන් වහන්සේ නමක් ගොඩනගන්නට ඉදි කරන්නට මුල් ගල් තිබ්බා. විහාරස්ථානයට ඇතුල් වෙන දොරටුව ඉදි කරන්නට මකර තොරණක් හදන්නට කටයුතු ආරම්භ කළා. ආවාස කුටිය සකස් කරගන්න කටයුතු කළා. ධර්මශාලා ගොඩනැගිලි 2ක් ඉදි කරන්නට කටයුතු ආරම්භ කළා. කවුරුත් අහයි සල්ලි කොහෙන්ද කවුද දුන්නේ කියලා. නමුත් 7-5ක්වත් නැහැ. වැඩවලට මුල් ගල් තිබ්බා. අද කවුරු කියින් බැලුවොත් ඒ සියල්ලම ලංකාවේ කොහෙවත් පන්සලක නැති මට්ටමට ගොඩනැගිලා තිබෙනවා. ලංකාවේ කොහෙවත් විහාරයක නැති මට්ටමට ඒ සියලු ගොඩනැගිලා තිබෙනවා. සල්ලි බවට සල්ලි උපයගත්තේ ත්‍රිවිධ ආරක්ෂකංශයේ රණවිරු දරුවන්ගේ රුපියල් 10-20 එකතු කරගෙන තමයි ඒක ඒ 10-20 එකතු කරගන්න එක මම පොළොවට යට නොකර ඒක තව තවත් වර්ධනය කර ගැනීමක් වශයෙන් මම නිකම් පැත්තකට වෙලා ඉන්නේ නැතුව අර ගුටි කන අතරේ අර බැනුම් අහන අතරේ අර හිරගෙවල් අතරේ ඇතුලේ ඉන්න වෙලාවේ මේ විහාරස්ථානේ සංවර්ධනය කරගෙන යන්න වැඩ කටයුතු කරන වෙලාවේ නිකන් හිටියේ මම බ්ලොග් ගල් මැෂින් 2-3ක් ගෙනත් දාලා බ්ලොග් ගල් කෙපුවා. පලාතටම බ්ලොග් ගල් මුදලාලි මම මල් පැල ටිකක් ගෙනල්ලා මල් පැල වගා කරා. ඇන්තූරියම්, රෝස, වදමල්,
මොකද ඒවට හරි ආසයි ත්‍රිවිධ ජනතාව. මේවා වගා කරලා පලාතටම මල් මුදලාලි මම වුණා. අදටත් මල් මුදලාලි නම් මම තමයි මට කාලේ පොඩි කඩයක් දාගෙන අර බිස්නස් එක හොඳට කරගෙන සින්දුවකුත් තියෙන්නේ. ඒ වගේ මට කලපියේ මල් මුදලාලි මම තමයි අදට. ඉතින් මෙන්න මේවා ඉතාමත් භවභෝග සම්පත් හැටියට දවසින් දවස දියුණු කරගෙන ඒ සම්පත් ටිකෙන් තමයි ওই විහාරස්ථානයේ ඔය தත්ත්වයට ගොඩනගා ගන්නට කටයුතු කළේ. ඒ අතරවාරයේදී විශේෂම සිහිපත් කළ යුතුයි ෂෙලින් පෝල් සමූහ ව්‍යාපාරයේ එකට හිටිය ලලිත් කොතලාවල මෙතිතුමා. එතුමාගේ චරිත කතාව ගැන අපිට කතා කරන්න අවශ්‍ය නැති වුණත් එතුමා මනුෂ්‍යත්වයේ නාමින් මේ විහාරස්ථානයේ ගොඩනගා ගන්නට විශාල කැපවීමක් කරලා මට උදව්පකාර කළා. චෛත්‍ය ගොඩනගා ගත්තේ එතුමාගේ ධනස්කන්ධේ, ඒ වගේම ධර්මශාලාවක් ගොඩනගා ගත්තේ එතුමාගේ ධන පරිත්‍යාගයෙන්. ඉතින් මේ සියලු ධනස්කන්ධයන් එකතු කරගෙන දැන් අද වෙනකොට ආපස්සට හැරිලා බලනකොට මංගලාරාම විහාරස්ථානයේ අංග සම්පූර්ණම විහාරස්ථානයක් හැටියට ගොඩනගාගෙන ඉවරයි. සියලු කටයුතු අවසానයි බොහෝම ලස්සනට ගෞරවාන්විත විදිහට. ඊට පස්සේ දෙවනුව මට සිද්ධ වෙලා තිබෙනවා වගකීමක් ඉෂ්ට කරන්න. ඒ තමයි නැගෙනහිර පළාතේ මණකලපුව දිස්ත්‍රික්කයේ අම්පාර ලාහුගල ඉඳලා මේ බවුන්ඩරිය වටේට එනකොට කොස්වත්ත වැලි කන්ද මේ පැත්තෙන් වැලි කන්දට එනකම් සම්පූර්ණ හිටියේ සිංහල ජනතාව. යුද්ධයේ හේතුවෙන් ඒ පළාත්වල හිටිය සියලුම සිංහල ජනතාවගේ දේපොළ අත්හැරලා දාලා ගම්බිම් අත්හැරලා යන්නට ගියා. නැවත ඒ ජනතාවට ඒ ගම්වලට එන්න බැරි වුණා. නමුත් ඒ ගම්මානවල තාමත් ධෛර්යවන්ත පිරිසක් වෙඩි කකා ජීවිත පූජා කරමින් අම්මා තාත්තා මරලා දැම්මත් දූ දරුවන් ගෙවල් වල ජීවත් වුණා. දූ දරුවන් මරලා දැම්මත් අම්මා තාත්තා ගෙවල් වල ජීවත් වුණා. මේ විදිහට විශාල පිරිසක් ශක්තිමත් ජාතියක් සිංහල අභිමාන ක්‍රෞඩවත් ජාතියක් අතෑරලා ගියේ නෑ මේ ගෙවල් දොරවල් වල ජීවත් වුණා. අදටත් තියෙනවා. හැබැයි එකදු පවුලකවත් දරුවෙක් සාමාන්‍ය පෙළ පාස් වෙලා නැහැ මේ වසර 32කට. එකම පවුලකවත් දරුවෙක් උසස් පෙළ පාස් වෙලා නැහැ මේ අවුරුදු 32කට. රුපියල් 10ක නෝට්ටුවක් දකින්නේ මාස 6කට සැරයක්. වී ටික කපලා කඩේකට ගිහිල්ලා වී ටික දුන්නොත් ඒ සමහරුන්ට 10 නෝට්ටුව අතට එන්නේ නැහැ. තෙල් කුලිය කපා ගන්නවා, පොහොර කුලිය කපා ගන්නවා, සල්ලි අතට එන්නේ. ණයට බඩු ටිකක් ගෙනල්ලා ජීවත් වෙනවා. අඳින්න වස්ත්‍රයක් නැහැ, රැකියාවක් නැහැ, පන්සලක් නැහැ, ඉස්කෝලයක් නැහැ. ඕපාතික වගකී යුතු කිසි කෙනෙක්. ඉතින් මෙන්න මේ ජනතාව මෙන්න මේ தත්ත්වෙන් මේ හිටියොත් එහෙම මේ தත්ත්වෙන්ම තිබ්බොත් එහෙම මේ ජනතාව කලකිරෙන එක අපට වළක්වන්නට පුළුවන් කමක් නැහැ. මේ ජනතාවගේ අසරණකමින් මුදවන්නට අපට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි වගකීමක් දරන්නට වෙනවාමයි. ඒක කල යුතු යුතුයකමක් හැටියට සලකාගෙන මම දැන් වැඩියෙන් ඉන්නේ මායම් ගම්මානවල. දැන් නෙමෙයි. මේ මහා යුද්ධ කාලේ මොකද ගෝනගල 58 දෙනෙක් එක තැන කපනකොට කවුරුත් හිටියේ නැහැ ගිහිල්ලා ඒ කෑලි අහුලන්නේ. පළවෙනියට එතෙන්ට ගියපු භික්ෂුන් වහන්සේ මමයි ගෝනගල නායක හාමුදුරුවෝ. දැන් සෑගොඩ මෙත්ත සිරි නායක හාමුදුරුවෝ. අදටත් දස දුකක් විඳින එකම හාමුදුරුවන් වහන්සේ නමක් තමයි රන් සෑගොඩ මෙත්ත සිරි නායක හාමුදුරුවෝ. ඔබතුමාලා දන්නවද? ගෝනගල පන්සලේ නායක හාමුදුරුවෝ. දන් හෙන්දක් නැතුව සිවුරු පොටක් නැතුව කිසිදු පිළිසරණක් නැතුව දස දුකක් විඳින එකම හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් මේ හාමුදුරුවෝයි මායි තමයි එදා ඒ ගෝනගල ගමේ ජනතාවගේ කඳුළු පිහිමින් ඒ ජනතාවගේ දුක තුනී කරමින් ඔවුන්ට ශක්තියක් වෙලා ඔවුන් අතැතිව තිබිච්ච ගිනි අවි අරගෙන මායිම වටේ ඉස්සරහ හිටගෙන හිටියේ පුළුවන් නම් අපේ ජාතිය මෙතනින් එහාට විනාශ කරපල්ලා කියන හඬ නගමින්. ඉතින් අදටත් ඒ තත්ත්වයේ එලෙසම මම මේ ගම්මානවල ඉන්නවා. ඉතින් එතෙන්දී අපිට කතා කරනවා නම් සතියක්වත් මාසයක්වත් මදි මේ ගැන කතා කරන්න. කෙටියෙන් කියනවා නම් පින්වතුනි මේ ජනතාව වෙනුවෙන් අදටත් අපේ රටේ කෙලිච්ච යුතුයකමක් නැහැ. ඒ ජනතාව මේ හිටපු තැන්වලම ජීවත් වෙනවා. යන්න පාරක් නැහැ, බොන්න වතුර ටිකක් නැහැ. ගිහිල්ලා බලමු අපි. ඔබට
සත්‍යභාවය. ඉතින් මෙන්න මේ විදිහටයි මේ රටේ මේ ජනතාව අසරණ කරලා තියෙන කියන ප්‍රශ්නේ මටත් තියෙනවා ඔබටත් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නට එක පැත්තකින් කටයුතු කරන අතරේ ඒ ගම්මින් දාලා ගියපු පිරිසක් ඉන්න ඒගොල්ලෝ එන්නේ නැහැ. සමහරව අම්පාර පැත්තේ, සමහරු ගිහිල්ලා දෙහියත්ත කණ්ඩිය පැත්තේ, සමහරු පිට රටවල් වල, සමහරු කොළඹ ගාලු මාතර පළාත් වලට ගිහිල්ලා පදිංචි වෙලා ඉන්න. නැවත ඒ ඉඩම් වලට ඉන්න බයයි. ඒ බය නම් නිකන් නෙවෙයි. අම්මයි තාත්තයි දෙන්න පෙති කපනකොට ඇඳ ASCII හිටගෙන ඉඳලා බලන් හිටියේ පුතාට ආයේ ඒ ගෙදර ඇවිල්ලා ජීවත් වෙන්න බැහැනේ. දැන් මේක වෙනස් කළ යුතුයි. දැන් මොකක්ද එහෙමනම් අපි කරන්න ඕනේ මේ සිංහල ජනතාව නැවත මේ බවුන්ඩරිය වටේට ගෙනලා සත්‍යමත් කරලා පදිංචි කරවලා උන්ට මඟ පින්වීමක් කරන්න ඕනේ. ජාතියක් හැටියට නැගී සිටිමු කියන තැන. එහෙම වැඩ පිළිවෙලක් නෑ. මේකට මම මැදිහත් වුණා. මැදිහත් වෙච්ච නිසා තමයි ওই පසුගිය කාලේ වෙබ් අඩවිවල පත්තරවල හැම අවස්ථාවකදීම බලවුනේ අම්පිටියේ සොමනරතන හිමිට මරණ තර්ජන. ගෙලමිරිකා කැලේට ඇදගෙන යති. ওই වගේ ප්‍රශ්න. ඇයි මෙහිම ප්‍රශ්න ආවේ? මම ගියා මම සෑම අපි සිංහල ජනතාව වැඩ කරපු කුඹුරු අක්කර 765 කුඹුරු අක්කර 765 දෙමළ ජනතාව බලහත්කාරයෙන් අරගෙන ඔප්පු හදාගෙන මොකද ඔප්පු හදන්න දිසාපතිත් ඉන්නවා නම් ප්‍රාදේශීය ලේකනුත් ඉන්නවා නම් ඉඩම් බලධාරීත් ඉන්නවා නම් ග්‍රාම සේවකත් ඉන්නවා නම් ඉතින් ඔක්කොම එකම අල්ලේ පොල් කියමුකෝ අපි එකම භාෂාව එකම ජාති එකම සංස්කෘතිය එකම වැඩපිළිවෙල නිසා ඉතා පහසුවෙන් මේ ටික කරගෙන මේගොල්ලෝ සිංහල ජනතාවගේ මේ දේපල වැඩ කරන්න ඉඩ කඩ දෙන්නේ නැතුව සිංහල ජනතාවට පැත්ත පළාතටවත් යන්න දෙන්නේ නැතුව මේ වෙනකොට කටයුතු කරමින් ඉන්න නිසාම නෑ ඒක කරන්න බෑ. එහෙමනම් සිංහල ජාතියක් හැටියට අදත් පරාදමයි කියන තැන ඉඳලා ඒ දේපොළ දෙනකම් මම මේ කතාරින්නේ නැහැ කියන තැන ඉඳලා ඒ සියලු දේපොළ ටික මම ලබා ගත්තා. ඒ කුඹුරු ටික ඔක්කොම මම ලබා ගත්තා. හැබැයි නිකන් නෙමෙයි මම ගොඩාක් අපකීර්තියට ලක් වුණා. අර LTT එකෙන් ගුටි කෑවට වැඩි අපහසුතාවයකටපත් වුණා. නින්දහැවකට ලක් වුණා. මට අදටත් අපහාස කරනවා. ආණ්ඩුවේ කිසිදු නිලධාරියෙක් මගේ දිහා බලන්නේ නැහැ. මට කතා කරන්නේ නැහැ. කිසිදු සැලකුමක් නැහැ. පලාතෙම භික්ෂුන් වහන්සේලාට යාන වාහන දුන්නා. සන්නස් දුන්නා. විදේශ චාරිකා දුන්නා. මම ඉන්නවද නැද්ද කියලාවත් අපේ රටේ වගේ කීයතු කිසිදු මේ වීඩියෝ කරනවා නම් මේක දෙන්න බුද්ධ ශාසනය ඇමතිතුමාට දෙන්න මේක සංස්කෘතික ඇමතිතුමාට දෙන්න මේක රටේ ජනාධිපතිතුමාට මම මේ කියන්නේ වගේ කීමේ අබමල් රේණුවක් තරම් හැරිලවත් මගේ දිහා බැලුවේ නෑ. ඒකට හේතුව උනේ දුස්සීල, සැරපරුස, දඩබ්බර, හිතුවක්කාර භික්ෂුවක්. ජාතිය වෙනුවෙන් මේ දුක් විඳ ජනතාව වෙනුවෙන් මේ කැප වෙලා මහපාරට බැහැලා දීපන් සිංහල ජාතියේ අයිතිය කියලා ඉල්ලන වචනේ ඔවුන් දැක්කේ සැරපරුස භික්ෂුවක් හැටියට. ඔව් එතෙන්ට එන්න පුළුවන්. හැබැයි ගෞරවයෙන් නම්මශීලීව සීලවන්තව ගුණගරුකව ඒවා අපි ඉල්ලලා ඒවා නොලැබිච්ච නිසා තමයි සැරපරුස තැනට අපිපත් උනේ. එමනම් මුලින්ම මේවට ප්‍රතිඋත්තර දක්වලා තිබ්බනම් අපි සැරපරුස තැනට යන්නේ නැහැනේ. එහෙම වෙන්න අපට අවශ්‍යතාවයක් නැහැ. විහිං ලැජ්ජාවටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. විහිං ලැබෙන දේ නොලබ ගන්න නැති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිත් ආසයි ගුණගරුකව විනයානුකූල මේ හැසිරීලා මේ කටයුතු කරගන්න. නමුත් ඒව නොකිරිච්ච නිසා අපිට සිද්ධ වුණා වගකීමකින් යුක්තව පෙනී සිටින්න. ඉතින් මේ අවස්ථාවල් වලදී කරුණාම්මත් අල්ලලා මම රිමාන්ඩ් කරගෙන හිටියා. උඹලා ඉස්සර අපි රිමාන්ඩ් කරගෙන හිටියා නම් දැන් අපි උඹලා රිමාන්ඩ් කරගෙන ඉන්නවා කියලා මට කලපුව දිසාපති කාර්යාලය ඇතුළට දාලා ওই චෙක් එකම දවසක් හිටියාගෙන හිටියා. දොට්ට බහිනවා නම් දිසාපති කාර්යාලේ ගේට්ටුවෙන් එළියට එනවනම් යන්න තියෙන පාර මගේ බෙල්ල උඩින් යන්න ඕනේ. ඒ බෙල්ල උඩින් හිතුවක්කාරකමට යනවනම් කෑල්ලෙන් කෑල්ල ගියත් මේ ගේ මත අරින්නේ නෑ. හොඳයි අපි බලමු කියලා පහර හරහාට දිසාපති කාර්යාලේ නිදාගත්තට පස්සේ තමයි පැය 11ක් නිදාගෙන දිසාපති කාර්යාලේ දොර ගාව හිටියට පස්සේ තමයි
නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාරවරයාට පුළුවන් නම් මේ CD එක දෙන්න යවන්න. අම්පිටිය සුමන රතන හාමුදුරුවෝ මට කලපිය හාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා. ආණ්ඩුකාරවරයා කිව්වේ හොඳයි අපේ හාමුදුරුවනේ අපි පිළිගන්නවා මේකේ ඇත්ත. ඔබ වහන්සේ ගිහිල්ලා මේ දීපොළ ටික සිංහල ජනතාවට බෙදලා දෙන්න. හැබැයි කටවචනෙට අදටත් ආණ්ඩුකාරවරයාවත් රජයේ වගේ යුතු නිලධාරියෙක්වත් නිසි නීතියානුකූල පදනමකින් ඒ දීපොළ අපිට දීලා නැහැ. නමුත් අවුරුදු 6ක් මේ වෙනකොට අක්කර දෙක ගානේ මායිම් ගම්මාන වටේ හිටිය සියලුම සිංහල ජනතාවට මේ කුඹුරු බෙදලා දීලා මේ වෙනකොට වැඩ කරගෙන යනවා. මේක තමයි දැන් දෙමළ ජනතාවට තියෙන ලොකුම කැක්කුම මං ගැන. එක පැත්තක්. අනිත් පැත්තෙන් කැලෑ වැදිලා තිබිච්ච සියලුම දේපල ඉඩ කඩන් ටික සුද්ධ පවිත්‍ර කරලා මෝටර් 45ක් දීලා වතුර මෝටර් 45ක් මම මහපාරේ හිඟා කාලා. මහපාරේ මම හිඟා කාලා. මෝටර් 45ක් අරගෙන ගම්මානවල අහිංසක දරු පැටව තැන් වල දුක් විඳ හිටිය අර ඉගෙන ගන්න බැරි වෙච්ච ඒ දරුවන්ට දීලා මේ වෙනකොට විශාල පරාසයක් කැලෑ හෙලිපෙහෙලි කරගෙන ඒ වගේ වගාපින් කීපයක් කරගෙන යනවා. අතිසාර්ථකයි. අද දරුවෝ හොඳ සත්‍යමත් මට්ටමට ඇවිල්ලා තිබෙනවා. ඒ ගම්මාන සින්නවත්ත ගෝනගල මංගලගම කෙවිලියා මඬුව පුලුකුණාව සිප්පි මඬුව මේ කියන ගම්මානවල දරුවෝ අද ඉතාම සත්‍යමත් මට්ටමක ජීවත් වෙනවා. එක පැත්තක්. තවත් තියෙනවා ගම්මාන කීපයක් සිංහල ජනතාව පදිංචි කළ යුතුමයි. දැන් මම පවුල් 265ක් පදිංචි කරවලා තියෙනවා. අදටත් ඡන්දයක් නැහැ, ලියාපදිංචියක් නැහැ, වතුර ටිකක් නැහැ, කිසිම සම්පතක් නැහැ. සිංහලයින්ට මේ වෙනකොටත් පළවා හරින්න අවශ්‍ය කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් කීපයක් කරගෙන යනවා. ඒකට ප්‍රධාන වැඩපිළිවෙල තමයි කරුණාම්මන් කියන අමාත්‍යවරයා අද කියන අමාත්‍යවරයා ගිහිල්ලා ඒ සිංහල ජනතාව පදිංචි කරපු තැනම ද්‍රවිඩ ජනතාව පවුල් 250ක් පදිංචි කරා. මම ගැහුවා. මම ගහලම පන්නලා දැම්මා. නෑ මේක සිංහල නිජබිම. එදා මීට වසර 100 ගණනකට ඉස්සෙල්ලා පවා කුළුකුණාව රජමහා විහාරේ සාක්ෂි දරනවා. සිංහල ජනතාව ජීවත් වෙච්ච ප්‍රදේශයක් කියන එක. ඒ නිසා මේකේ සිංහලයාගෙන් අර වෙනත් කිසිවෙකුටත් පදිංචියකට ඉඩ දෙන්නේ නැහැ කියන තැනපත් වෙලා සියලු දෙනා එළවල දාලා මේ වෙනකොට සිංහල පවුල් 245 පදිංචි කරවලා තියෙනවා. ඉතින් ඒ ජනතාව සුරක්ෂිත කර ගැනීම ආරක්ෂා කර ගැනීම අද අපේ වගකීමක් කියලා තියෙනවා. මේ විදිහට බලනකොට එකින් එකට අපිට කරන්න තිබෙන වගකීම් සහ වැඩපිළිවෙළවල් නම් බොහෝමයක් තියෙනවා. ඉතින් මේ ගැන කරුණු කාරණා ඔබට පැහැදිලි කරන්න කාලය මදි වගේ මට දැන් දැනෙන්නේ. කොහොම නමුත් පින්වතුනි මෙන්න මේ වගේ ගස්ඨනකාරී ස්වභාවයක් එක්ක භික්ෂුන් වහන්සේ නමක් හැටියට දැඩි පීඩනයකින්, දැඩි වෙහෙසකින්, දැඩි අපහසුතාවයකින් තමයි මම මේ සියල්ලම කරගෙන යන්නේ. මේ සියල්ල කරගෙන යද්දී අදටත් අපිට දන් හෙන්දක් එහෙම දෙන්න දායකෙක් නේ. ඊයේ යදයි නම් හොඳට දාන ටිකක් වැළඳුවා. හැමෝටම බොහොම පිං. මාව මෙහෙට ගෙන්නපු අයටත් බොහොම පිං. දවස් දෙකම හොඳට දම්පැන් සිව්පස දුන්නා. උදව් උපකාර කළා. අවුරුදු ගානකින් කණ්ඩ නැතුව මිහිටියේ නේ. දන් වළඳන්න නැතුව හිටියේ නෑ. නමුත් පිරිසුදුව ගෞරවයෙන් දාන ටිකක් ගෙනල්ලා පූජා කරන්න තරම් කෙනෙක් නැති නිසා අපි ඔය ඉතින් මොනවා හරි දෙයක් හම්බගෙන එදා වේල දවසින් එක වේලක් දන් ටිකක් වළඳලා ඉන්න භික්ෂුන් වහන්සේලා. හැබැයි හොඳ හෝටල් වල ගෙනත් තියාගෙන යාන වාහන දීලා හොඳ සන්නස් පත්තරයක් අතට දීලා නම්බුනාම ටිකක් ඇතුල් කරලා සන්නස් පත්තරයක් අතට දීලා වීදුරු ග්ලාස් කළු කරලා හොඳට වාහනයක් දීලා හොඳ සැප සම්පත් ඇතුව තියාගන්න කැමති පිරිසක් ඉන්නවා. හැබැයි මේ පිරිසට මොලේ ඉඳලා අගට යනකම් කත් අදින්න ඕනි. ඔවුන් හරි කියලා අනුමත කරන්න ඕනි. රටේ වෙන වැරදි කිසිම දෙයක් කතා නොකර ඉන්න ඕනි. හැබැයි ඒ සියල්ලත් කරන අතරේ රාජ්‍ය නොවන විවිධ සංවිධාන ඔස්සේ භික්ෂුව පයට පාගගෙන සර්ව ආගමික පදනමක් නිර්මාණය කරගෙන ඒ නිර්මාණය තුළ භික්ෂුව පිරිහෙන්නට
සංස්කෘතිය පිරිහෙන්නට, සભ્યත්වයේ පිරිහෙන්නට, සදාචාර ගුණධර්ම පිරිහෙන්නට අවශ්‍ය කරන සියලු ක්‍රියාකාරකණු ඒ ඇතුළතදී කරගෙන යනවා. හොඳයි ඒකට ඉස නමනවා නම් අන්නේ ඔහු තමයි භික්ෂුව කියන තැනට කටයුතු කරන කිසිවෙක් ළඟට ගිහිල්ලා දෙපයින් දනින් නිවටයන් හා වැටි සිටින්නට තරම් જાතියක් නෙමෙයි අපි කියන එක මම අභිමාණයෙන් කියනවා. ඛණ්ඩ නැතුව වේලිලා මැරුණා. යන එනමන් නැතුව දෙන්න තියෙන දඬුවම් සියල්ලම වින්දා. ජාතිය හෝ රට හෝ පාවා දෙන්න කිසිදු හේතුවක් මත මම සූදානම් නැත. මේ කියන්නේ වගේ කි. ඔබත් මේක වර්ධවා තේරුම් ගයිද දන්නේ නැහැ. වර්ධවා තේරුම් ගන්න එපා මගේ රත්තරන් දෙමව්පියනි, සහෝදරයිනි. මොන වරදානේ නැතත් මෙන්න මේ විදිහට අපි නොදනවත් හෝ දනවත් හෝ අපේ ජාති අපේ සංස්කෘතිය පාවා දෙනවා නම් ඒකට ඔළුව නමන්න තරම් පහත් නින්දිත ගති ලක්ෂණයක් මා තුල නැහැ. ඒ අදටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ වෙනුවෙන් මම රට වටේ ඇවිදින්නට මේ වෙනකොට කටයුතු කරගෙන තිබෙනවා. ඒ තමයි ජාතිය මේ වෙනකොට වඳ වෙමින් විනාශ වෙමින් සුළු ජාතියක් බවට පත් වෙලා තිබීම හේතු කරගෙන අන්‍ය ජාතීන් දෙකක් අපේ කරටත් උඩින් පය තියලා අපි අභිබවාගෙන ඉස්සරහට එන ජාතියක් හැටියට කටයුතු කරන මේ යුගයේ එය නවත්තන්නට අපි ජාතියක් හැටියට ඉස්සරහට එන්නේ කොහොමද? දෙපයින් රට තුල හිට ගන්නට පුළුවන් අභිමානවත් ජාතියක් හැටියට ඈත අතීතයට ගිහින් බලනකොට පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි කියන යුගවලට ගිහින් බලනකොට අපේ රට බේර ගන්නට ජීවිත පූජාවෙන් කටයුතු කරපු ඒ ප්‍රෞಢ වීරෝදාර පිරිසක් අද රටේ නැතිකම තවත් දශක 3ක් ඉදිරියේදී එන මහා වියසෙන යුද්ධයක් ඉදිරියේ රට බේර ගන්න ජාතියක් බිහි වෙනවද කියලා බැලුවාම ශාසනයේ පිරිහීමක් ඇති වෙනවා නම් ඒ ශාසනයේ බේර ගන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් පැවිදි කරන්න ඉන්නවද කියලා බැලුවාම මුහුද ඇතුලේ ගහන වරායට සතුටු වෙන, මුහුදේ ගොඩ ගහන වරායට සතුටු වෙන ජාතියක් හැටියට කොයි දෙයකටත් උදව් වනවන ජීවත් වුණාට ඒවා සුරක්ෂිත කරගන්නට ජාතියක් නොමැති වීම නැවත ඔලු ගෙඩිය ඇතුලට ඇතුල් කරගෙන මොළ අවදි කරලා ජාතිය දිහා බලන්නට සිංහල ජාතියට නැවත හඬක් අවදි කරන්නට ගන්න තියෙන සෑම උත්සාහයක්ම මම ගන්නවා. ඔබට දෙන්න පුළුවන් නම් ඒ සඳහා දී හැකි ඕනෑම සහයෝගයක් මම බාර ගන්නවා. හැබැයි කිසිවකට යටහත් පහත්ව නොව විනය ධර්මයේ සීලයේ ගුණය ආරක්ෂා කරන්නට මම බැඳිලා ඉන්නවා බෞද්ධ භික්ෂුවක් හැටියට. එය ශාසනීය පිරිහෙන මට්ටමට විනාශ වෙන මට්ටමට කටයුතු නොකර භික්ෂුවක් හැටියට මිනිසෙක් හැටියට කළ යුතු සෑම යුතුයකමක් කරන්නට මම ඕනෑම වෙලාවක සූදානම්. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මගෙන් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අද දවසේ මේ සාකච්ඡාව ආරම්භ කරන්න මූලිකවම අපි අදහස් කරලා තුවාන්සේ පිළිබඳව කරන කාර්ය භාරය පිළිබඳව නිසි පරිදි අවබෝධ කරගෙන. ඉතින් ඒක නිසා දැන් මේ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. තුවාන්සේ පැහැදිලි කිරීමක් කළා. ඉතින් මම හිතනවා අපි සියලු දෙනාටම නිසි පරිදි අවබෝධ වුණා. මොකද මේ පිළිබඳව අවබෝධයෙන් S2 අරගෙන ඉන්න පිරිසක් විදිහට ඒක තේරුම් ගන්නත් හරි ලේසි. සිදුවෙන විනාශය පිළිබඳ සිද්ධ වෙන්නේ මොකද්ද? රජයක් විදිහට අපි කටයුතු කරන්න කොහොමද? ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට අනිවාර්යයෙන්ම සාමාන්‍ය ගැටලු තියෙනවා. ඉතින් විදකලා හෝ වහන්සේ කරගෙන යන ජාතික මෙහෙවරට අපි කොහොමද සම්බන්ධ වෙන්නේ? හරියටම සවනස උදාහරණයක් විදිහට අපි අපේ ජනතාව නැවත පදිංචි කිරීම කළ යුතුම දෙයක් නේ. දැන් එතනදී ඔබ වහන්සේ දැන් ඒක ඔබ දෙකලාව කරගෙන යනවා. ඒකට කිසිම කෙනෙක්ගේ අනුබලයක් එහෙම රාජමට්ටමින් අනුග්‍රහයක් නැහැ. දැන් එතනදී සවනස මේ මිනිස්සු පදිංචි කරත් ඒ වගේ යන්න වශයෙන් නේතුවා වගේම රත්තරන් මහත්යෝ භෞතික වශයෙන් කිසිදු සම්පතක් මට නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මොකද මම ඒවා සම්පත් උදා කරගන්න ලොකු උත්සාහයක් ගත්තේ නැහැ. ඒ නිසා දැන් අද රටේ තාක්ෂණීය දියුණුවයි. ඒ නිසා ඕනම දෙයක් ශ්‍රමිකව කෙනෙකුට කරගන්න පුළුවන් දැනුමක් තියෙන්න ඕනේ, හැකියාවක් තියෙන්න ඕනේ, ඒකට අවශ්‍ය කරන සම්පතුත් තියෙන්න ඕනේ. මේ තුනම අද මට නැති වෙලා තියෙනවා. මොකද දැනුම පැත්තෙන් පාවිච්චි කරන්න පලාතේ කියලා දරුවෙක් මේකට එකතු කරගන්න නැහැ. හැකියාව පැත්තෙන් මේ සියලු ගැටලු කාරණාවලට මැදිහත් වෙලා කාලය වැය කරන්න මට පුළුවන්කමක් නැහැ.
සම්පත් පැත්තෙන් ගත්තොත් එහෙම ඉතින් අද ඔක්කොම කරන්නේ කම්පියුටර් එකේ. නේද? අද ඔක්කොම කරන්නේ ඉන්ටර්නෙට් එකෙන්, ඊමේල් එකෙන්. අද අපිට ඒ සම්පත් නෑ. ඉතින් මෙන්න මෙතන පොඩි හිරවීමක් બ્લોක් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක් මැදිහත් දැන් ඔබතුමා අහන්නේ කොහොමද මැදිහත් වෙන්නේ කියන එකනේ. මැදිහත් වෙන ක්‍රමය අද ඔබතුමාත් එක්ක මම කතා කරනවා ඊමේල් එකකින්. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකකින්. එහෙම නැත්නම් ඒ කියන තාක්ෂණයත් එක්ක. අරත් ඔබතුමාට ලියුමක් කියලා මාස 4ක් බලන් ඉන්න බැහැ. ඉතින් එවැනි පුංචි හිරවීමක් අඩුපාඩුවක් මට තියෙනවා තමයි මම හිතනවා අන්තිකට අපි දැන් මේ පැත්ත සම්පූර්ණ කරගන්න වෙලා තියෙන්නේ. අනිත් එක තමයි දැන් රටේම මම කිව්වේ කියන රටේම වික්ෂුන් වහන්සේලාට යාන වාහන දුන්නා ඔක්කොම කරා. කුළුකුණාවේ ඉඳලා අලි පන්නද්දි අලි 7 දෙනා 8 දෙනා මගේ පිටිපස්සෙන් පන්නද්දි රෑ 12යි 1යි 2යි 3යි පාන්දර 4යි ඔය කැලෑ ඇතුලේ මිනිස්සුන්ගේ වමනා එපාකම් වලට සහසම්බන්ධ වෙලා ඕනේ එපාකම් කරලා මඩ කලපුවට ඇතුල් වෙනකොට මොකේද? උස්සයිකල් මෝටර් සයිකල් වල. ඉතින් මම මේ වර්ධවා තේරුම් ගන්න එපා. මම බයයි කතා කරන්න. ඒක මගේ පිරිහීමට හේතුවක් වෙයි. ඒ නිසා නමුත් අහන නිසා උත්තර දෙන්නේ. එහෙමනම් ඒකට මොකක්ද අවශ්‍ය වෙන්නේ? අද අපට ආරස්සා සහිතව ඒ සඳහා දුවලා පැනලා ඉක්මනින් ගිහිල්ලා ඒ වැඩ කරගන්නට අවශ්‍ය කරන පහසුකම. නමුත් මෙතෙක් කල කිසිවෙක් ඒ සඳහා කන් දුන්නේ නැති නිසා ඉතින් මම ඉල්ල යන්න උත්සාහ ගන්නේ නෑ. ඒ පස්සේ ගිහිල්ලා කටයුතු කරන්න උත්සාහ ගන්නේ නෑ. ඉතින් ඔය වගේ ඔබ සම්බන්ධ වෙනවා නම් යම් ආකාරකින් ජනතාවගේ පැත්තෙන් ගත්තාම මට අවශ්‍ය වෙලා තියෙන මගේ ඔය කියන පැතිකඩට වඩා ජනතාවගේ පැත්තෙන් ගත්තාම අහිංසක දල්පටව ටිකට උගන්න ගන්න. මට වෙන මොකුත් අවශ්‍යතාවයක් නෑ. මට ඕනි එක 5 දෙනෙක් 2012 වසරට සිස්සත්ේ පාස් කරගන්න. ගම්මාන 10ක් තියෙනවා 10න් ළමයි 5 දෙනෙක් පාස් කරගන්න. මට උවමනාව තියෙන්නේ 2012 වසරට උසස් පෙළ ළමයි දෙන්නෙක් පාස් කරගන්න. ගමක් හැදෙන්න නම් බුද්ධිමතුන් ගමින් ගමට හරි බිහි වෙලා ඒ ගමට උපදෙස් දෙන්නට පුළුවන්, ඒ ගම ආරක්ෂා කරගන්න පුළුවන්, ඒ ගමට ධනයක් උපයගෙන ඉන්න පුළුවන්, ශක්තියක් ගෙනත් දෙන්න පුළුවන් පිරිසක් බිහි වෙන්න ඕනේ ගමේ. එකම පිරිසක් එකම හැඩතලයකට එකම ක්‍රමයකට ජීවත් වෙනවා නම් මේ කවුරුදු 100ක් ගියත් වෙනස් කරන්න බෑ. ඉතින් ඒ නිසා අන්නේ ඒ වගේ පසුබිම් දිහා තමයි දැන් අපි අවදි වෙලා බලන්නට වෙලා තියෙන්නේ. කල යුතු යුතුයකම් වෙලා තියෙන්නේ ඒ ටිකයි. වගේම වස්ත්‍රයක් අඳින්න නැති දරුවෝ. දැන් මේ රටවල් වල මේ දරුවෝ ඉඳගෙන ඇඳුම් පැළඳුම් දැක්කහම අර දරුවෝ ජීවත් වෙන දිහා බැලුවාම කැනත් මේ කන කෑම දිහා බැලුවාම මේ දරුවෝ කන බොන කෑම දිහා බැලුවාම මොකද මගේ අම්මේ තාත්තේ ඒ දෙක අතරේ තියෙන පරතරය හිතලා බලන්න. ඉතින් ඒ හැම පැත්තක්ම අපිට සම්පූර්ණ කරන්න බැරි වුණත් සාමාන්‍යයෙන් ඔහුට manussත්වේ නාමින් ඔවුන්ගේ හිතේ තියෙන දුක්ගින්දර නිමා ගන්න පුළුවන් පැත්තකින් පුළුවන් පැතිකඩකින් අපි උපකාර වෙනවා. ඔබතුමාලා මේ අවධානයෙන් කටයුතු කරන වෙලාවේ මමත් මේ විදිහට මේකට උත්සාහ ගන්න වෙලාවේ කෙසේ හෝ අපි සම්බන්ධතා න්‍යෝන්‍යතා ගොඩනගාගෙන කටයුතු කරමු. මම හිතන්නේ අපිට මේකට උත්තර සපයන්න බැරි වෙන එකක් නැහැ. පුළුවන් වෙයි. මට ලොකු ශක්තියක් අද දවසේ ඔබතුමාලා මේ වචන 10ක් කතා කළා. ඒකම සියල්ල කලා හා සමානයි. මට පුළුවන් සත්‍යයෙන් ඔබතුමාලා අවදි වෙලා ඒ කලාත් වලට එකතු වෙනකම් මම කටයුතු කරනවා කියන පොරොන්දුව පාසල් තියෙනවද සිංහල පාසල්? සිංහල පන්සල් මඩකලපුව දිස්ත්‍රික්කෙටම තියෙන එක පන්සලයි. පාසල් නෑ. දැන් මඩකල සින්නවත් ඇතිවිච්ච පාසල සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා විනාශ කරලා තියෙන තිබ්බ තැනක්වත් හොයන්න බෑ. යකඩ කෑලි විතරක් තියෙනවා. මංගලගම පාසල නම් දෙයයන්තන් හදලා ඒක භාවිතා කරනවා. සිප්පි මඩුවේ පන්සල මං හිතන්නේ දකින්න ඇති මීට මාස දෙකකට ඉහතදී සියලුම පත්තරවල පළ වුණා. අපි සිප්පි මඩුවේ පන්සල තිබ්බ තැන හොයාගෙන පත්තරේට වාර්තාවක් ලියලා 3 වෙනි දවසේ යනකොට ඉතුරු ටිකක් ඩෝසර් කරලා අත්තිවාරයෙන් ගලු කියලා. මම පොලිසියට පැමිණිල්ලකුත් දැම්මා. ඉතින් ඒ විදිහට ඒක විනාශ කරලා දාලා තියෙනවා. එතනින් ගියපුවාම මේ ජයන්තිපුර මහාවිද්‍යාලය මඩකලපුව දිස්ත්‍රික්කයේ ජයන්තිගම මහාවිද්‍යාලය. මේ වාලච්චේනි සිංහල මහාවිද්‍යාලය. ඒවා ඔක්කොම තිබ්බ තැනක්වත් හොයන්න නෑ මේ වෙනකොට. හැබැයි ජයන්තිගම සිංහල මහාවිද්‍යාලය තියෙනවා. ඒක මේ පසුගිය දවසක පිල්ලියාන්ගේ විශේෂ කාර්යාලයක් දාන්න පාවිච්චි කරන්න උත්සාහ ගත්තා. මම කිව්වා වහාම නවත්තන්න ඕනේ.
වහාම දැම්මොත් කර්මාන්ත ශාලාව ගිනි තියා ගන්නකො මං සිවුරු ටිකක් කොතාගෙන ඉස්කෝලේ ඇතුළේ. ඔය තියෙන්න අරින්න. තව ටිකක් තියෙමු. මොකද අපි මිශ්‍ර ජාතියක් කරන්න හදනවා, එකම භාෂාවක් කරන්න හදනවා, එකම ජාතියක් කරන්න හදනවා, එකම රටක් කරන්න හදනවා. පොඩ්ඩක් අපි කාලයට ඉඩ දීලා බලමු මිශ්‍ර භාෂාවක් ඇති කරන්නට අපි කටයුතු කරනවා නම් ඒ පාසලම පාවිච්චි කරගෙන මිශ්‍ර භාෂාවකට යොදා ගන්න. එතකොට කැමති දරුවෙක් ඒ පාසලට ඇතුළු වෙයි. දෙමළද හින්දුද ඉස්ලාම්ද සිංහලද ඒ කතාවක් අපට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මම සිහිපත් වෙච්ච වෙලාවේ කියන්නේ ඉතින් මේ එකම රටක් කියන සංකල්පේ තිබුණට අද අපේ මිනිහෙකුට ගිහිල්ලා ප්ලේන් ටිකඩයක් දාගන්න පර්චේස් එකක් දෙන්නේ නැහැ නේ කවුරු. බින් අගලක් දෙන්නේ නමුත් අපි වචනේ පරිසමාර්ථයෙන් කියන එකම රට කියන. පුළුවන් නම් මම අභියෝග කරනවා ඔබතුමාලාට දැන් පිට රටක් ඉන්නේ හින්දා හොඳට සල්ලි මිල මුදලුත් තියෙනවා නම් යම් මාත් එක්ක පුළුවන් නම් ගිහිල්ලා එක බින් අගලක් පුළුවන් නම් ගන්න සම්මන්තුරෙන් කල්මුණින් අක්කරපත්වෙන් මඩ කලපේ දෙයිද කියලා බලන්න. කෝටි බිලියන ගාණක් දීලවත් ගන්න පුළුවන්ද බලන්න. එකම රට ඇතුලේ දීලා සිංහල දැන් පුළුවන් මේ රටේ ඇවිල්ලා මෙහෙමවත් ගෙවල් අරන් ජීවත් වෙනවා. පුළුවන් නම් ගිහින් බලන්නකො කාටන් කුඩිය එක බින් අඟලක් ගන්න. නෙමෙයි නෑනේ. ඉතින් ඒ නිසා ඒ වැරදි සංකල්පනා තුළ ජාතියගේ ඔලුගෙඩි හරවලා කට්ටිය සතුටින් ඉන්නවා. දැන් සාමි තියෙනවා යුද්ධය ඉවරයි. හැබැයි මම අභියෝග කරන මම මේ පෙරේදත් අභියෝග කරලා ආවා. මම පැයක් රිමාන්ඩ් කරලා තිබුණා පෙරේදමඩ කලපේ උසාවියේ ඉන්න දිනකට පෙර. පැය දෙකක් හිට වුණා මට රිමාන්ඩ් එකේ. අප දෙන්න කවුරු හරි එනකම්. ඒකට හේතුව තමයි මම ඉල්ලීමක් කරලා තියෙනවා එකම රටක් කියන්න නම් එකම ජාතියක් කියන්න නම් ජාතික සමගියක් තියෙන රටක් කියන්න නම් APDP සංවිධානයේ ප්ලොට් සංවිධානයේ ටෙලෝ සංවිධානයේ TNVP සංවිධානයේ ඊරෝස් සංවිධානයේ සංවිධාන 5ක් 6ක් 7ක් නැගෙනහිර පළාතේ යුද්ධය සඳහා යොමු කරගත්තා වූ යොදාගත්තා වූ ලොරි ගණන් කන්ඩිනර් ගණන් හරි ආයුධ ටික වහාම බාර දෙන්න අනුමත කළ හැකි. නැවතත් 1988 අර මඩ කලපුව පොලිසිය බදාගෙන ලේබිව්වා වගේ ලේබුන් නැති වෙයි කියලා. නැත්තම් විශ්වාසය තියාගන්න බෑ මේ පුජ්‍යලෝ පිළිබඳ. එක දෙවෙනි කාරණේ තමයි හෙට ගිහිල්ලා යම් කෙනෙකුට පරීක්ෂණයක් කරන්න කියන්න පිල්ලියාන්ගේ කාමරේ වහලේ උඩ වටේට NTT නායකින්ගේ ෆොටෝ ගහගෙන මල් මාලා දාගෙන පහන් පත්තු කරන්නේ මොකක් නිසාද? ඊළාම් රාජ්‍යයක සංකල්පය නිසා. වහාම ඉවත් කරන්න නැත්නම් අපට රටක් නැත. ආණ්ඩුව කරගත්ත ගොන්තක තීරු පළවෙනි වැඩේ මම මෙහෙම කියනවට කනගාටුයි. කරුණ අම්මගේ හොඳට බෙලි කපන්න දක්ෂ, කරුණ අම්මගේ හොඳට ක්ලේමෝ බෝම්බ ගහන්න දක්ෂ, කරුණ අම්මගේ හොඳම හිටිය වෙඩික්කාරයෝ ටික එකම ග්‍රවුන්ඩ් එකකට අරගෙන ශ්‍රී ලංකා පොලිස් ට්‍රේනින් එක දීලා බාර දිනවා ශ්‍රී ලංකා පොලිසිය අතට දෙමළ ජාතියට දෙමළ භාෂාවෙන් රාජකාරිය කරන්න මෙන්න කට්ටිය ගෙනල්ලා දුන්නා කියලා. පොලිස් බලතල ඉල්ලලා රටේ ජාතිය වනසපු, රටේ ජාතිය විනාශ කරපු, ලෝකේ ඉස්සරහ පිටට ගෙනල්ලා දනගස්සපු ඒ කරුණාම්මගේ ඒ පරපුරටම මඩ කලපුවේ පොලිසිය කිසිදු සැකයකින් තොරව බාර දුන්නා. එතකොට භාෂාවෙන් අද වැඩ කරන්ට නිලධාරි දහස් ගාණක් කරන් බදව ගත්තා නම් මොනකින් ගෙඩියද මේ පොලිස් බලතල ඉල්ලන්නේ? පාරවල් ටික ඔක්කොම හදාගත්තා නම් මොකටද මේ මුදල් බලතල ඉල්ලන්නේ? සිංහල ජනතාව 30000ක් මඩ කලපී හිටිය සිංහල ජනතාවගේ දේපල වලට ඔප්පු හදාගත්තා නම් මොකටද මේ ඉඩම් බලතල ඉල්ලන්නේ? වෙනම රාජ්‍යයක ඊළාම් සංකල්පය අදටත් අතහැරලා නැහැ. ඔවුන්ට පුළුවන්කම තියෙනවා ඉන්දියාවෙන් පටන් ගත්තාම ඕස්ට්‍රේලියාව කැනඩාවට යනකම් මානව අයිතිවාසිකම් ඉල්ල කෑග ගහ ඉස්සරහට යනවා. සෞදියෙන් පටන් ගත්තාම ඉරාක දක්වා යන්න පුළුවන් මාර්ගය තියෙනවා මූලික අයිතිවාසිකම් ඉල්ල කෑග ගහ. ජාතියක් හැටියට අපිට යන්න රටකුත් නැහැ, ලෝකෙකුත් නැහැ, කියන්න පුජ්‍යලෙකුත් නැහැ. සිංහල ජාතිය දාසරණ වෙලා ඉවරයි. සිංහල ජාතියට හඬක් කරුණා කරලා ලෝකෙ කොහෙ හිටියත් රටේ කොහෙ හිටියත් ඔබට තියෙනවා නම් යුතුයකමක් ඔබ යුතුයකම ඉෂ්ට කරන්න. අපි සයන්ස් දැන් ඔබ වහන්සේ සඳහන් කළ එක කාරණයක් අර ගම්මානයේ අර පිරිස සාරි වහගෙන ඉන්න පිරිසට ඒ තහඩුවරන් දීම තුළින් ඒගොල්ලෝ එතන ස්ථාපිත කිරීමේ අන්න ඒ වගේ සයන්ස් දැන් අපේ පිරිස ඔබ වහන්සේ නිවැරදිව සඳහන් කළා. මොකද
පදිංචි කළාට විතරක් මදි ඒ යටිදල පහසුකම් සහ පවතින විදිහේ පහසුකම් ඇති කරන්න ඕන. ඉතින් අපිටත් ඒ යම් පළපුරුද්දක් තියෙනවා ඒ විදිහේ තියෙන කාලේ මූලික වශයෙන්ම අවශ්‍ය කරන ජලය, එතකොට නිවාස, දරුවන්ගේ අධ්‍යාපනය වගේ දේවල් වලට අපි කුළුකුලම් උදව් උපකාර කළා. ඉතින් මේ වගේ දේවල් ස්වයංහස දැන් හඳුනා ගන්න පුළුවන් නම් මම හිතනවා මෙහි ඉන්න පිරිසක් විදිහට අපිට ඔබතුමාලට ඒ වගේ මට පුළුවන් නම් අවශ්‍යයි දැන් ওই සින්නවත්ත වගේ පැතිවලට දරුවන්ට ඉගෙන ගැනීමේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මොකද උන්ට ඉගෙන ගන්න යම් දරු පරපුරක් මම දැන්ට හදාගෙන ඉන්නවා. ඒ සඳහා මම පන්ති කරනවා. උසස් පෙළට සාමාන්‍ය පෙළට සිස්සත්තිට මම පන්ති 4ක් කරගෙන යනවා දෙකට. ඒවා මම කරන්නේ මගේ වියදමින් මම ගුරුවරු යොදවලා ඒ ගුරුවරුන්ට පඩි ගෙවන්නේ මම. පන්ති යන්න නැහැ. ඒ දරුවන්ට පොළොවක් වටපිටාව පන්ති යනවා කිලෝමීටර් 40ක් විතර යන්න ඕනේ. ඉතින් ඒ දරුවන්ට ඉතර වර්ගමක් නැති නිසා ගුරුවරු මම ඒ ගම් වලට යොදවලා මියුණුට අධ්‍යාපනය දෙන්න අවශ්‍ය කරන පසුබිම් හදලා තියෙනවා. ඒක පැත්ත. දැන් මම කරගෙන යන වැඩ. ඒකට ඒ වගේ ගොවිබිම් සංවර්ධනය කිරීම මේ වගේ කටයුතු කරමින් කඩාගෙන වැටිලා තියෙන ගෙවල් වලට දැන් අපි ගඩොල් පෝරම් 21ක් කපනවා මේ මම එනකොට. දැන් වල ඒ වයින් අපි බලාපොරොත්තු වෙන්නේ අර ආලි ගහලා කොටි ගහලා කැඩිච්ච ගෙවල් නැවත සකස් කරලා දීලා ඒගොල්ලොන්ට ස්ථාවරයක් හදලා දෙන්න. මොකද වී ටික කපලා ගෙට ගෙනත් දාගන්න ඉන්නේ තියෙන ඉපාය. ඔයා ටික කපලා හරි ඒ පැත්ත. ඒක දැන් කෙවිනියා මඬු කුළුකුණාව ඒ සිප්පි මඬු ඒ වට ප්‍රමාණය ගත්තාම නම් තියෙන්නේ නැවත පදිංචි වෙන්න ප්‍රශ්නේ. දැන් කුළුකුණාවේ ටිකක් පදිංචි වෙලා ඉන්නවා පවුල් 35 45ට මේ සැරේ ඡන්දෙත් නෑ මෙලව සංසාර දෙයක්වත් නෑ. ඉතින් ඇත්තටම සාරි කැලි වට කරගෙන ඉන්නේ. ඒගොල්ලන්ට ඔන්න අපි මම මේ වෙනකොට බවුසරයක් යොදවලා වතුර දෙන්න සැලසුම් කරවලා තියෙනවා. නමුත් වතුර ටික ස්ටෝක් කරගන්න ටැංකියක් නෑ. දැන් අන්න ඒ වගේ දේවල් ඉතින් මේකින් දෙකකින් කතා කරලා මම පුතේ මේක ඉවර කරන්න බෑ. ගොඩාක් විග්‍රහ සහිතව බලාගෙන යන ජන ජීවිතයේ එදිනදා අවශ්‍ය කරන මූලික පහසුකම් ටිකේ ඉඳලා. වැසිකිලි නෑ. ඒතකොට දැන් මිනිස්සුන්ට ඔය වැසිකිලි පෝච්චයක් කරගෙන වැසිකිලියක් කපාගෙන ඉච්චර දෙයක් කරගන්නවත් කමක් නෑ. මොකද පාන් රාත්තල 4 දිනක් කනවා. පාන් රාත්තල හැබැයි ඒකට සම්බෝලත් නෑ කිරිවොදි. ඒ පවුල් වල දෙමාපියෝ මොන වගේ රස්සාවල්ද කරන්නේ? කුඹුරු වැඩ. කුලියක්වත් නෑ. කුලියක්වත් නෑ. ඔය කැලේ ගිහිල්ලා දර කැලේ දෙකක් කොහෙන් හරි ගෙනල්ලා පාරයින් තියාගෙන ඉක්ුණ ගන්න අය ඉන්නවා. ඉතින් ඔය හදීසි කලාතුරකින් කුලිය වැඩක් හම්බුන ජී කුලිය වැඩක් කරගෙන ඉන්න අය ඉන්නවා. ඔය දංගෙඩි ටිකක් මාදා ගෙඩි ටිකක් පාරයින් ගොටු වල දාගෙන ඉක්ුණ ගන්න අය ඉන්නවා. ඉතින් සුළු දෙයකින් එදා වේල ගෙට ගහගන්න පිරිසක් දැක්කොත් තේරුම් ගනි බඩ පිටට ඇලවිච්ච පිරිසක් අපේ රටේ තාම ජීවත් මම හිතන්නේ අපි නම් සහෝදරුන්ටත් අදහස් තියෙනවා පොඩ්ඩක් කියන්න. ඔව් 9:45යි ෆ්ලයිට් එකයි කියලා නම් සාන්දාසයට මේ සංනිවේදනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නේද සාන්දාස? එහෙමයි. ඒ විස්තර කොහොමද අපි හෝමාරු කරගන්නේ කියන එක සමහර දුරකථනයක් තියෙනවද? අර දුරකථන පැත්තෙන් තියෙනවා. දුරකථනයක් අපේ ලෑන්ඩ්ලයින් එක තියෙනවා පන්සලේ මඩ කලපු මංගලාරාමේ. එතකොට ඒ අර ඉන්ටර්නෙට් වගේ පහසුකම් වහන්සේට ලබා ගන්න පුළුවන් කමක් තියෙනවද? ඔව් මට ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මට ධනයත් වැය කරන්න බැහැ ඒ පැත්තෙන්. මම දැන් ඇත්තටම ආවේ මේ රටේ ලැප්ටොප් එක මම වර්ධවා තේරුම් ගන්න බෑ. දැන් මේ කියන ඉඳ කියන්නේ ඒවා ඉල්ලන්න අපිට තහනම් නුසුදුසුයි. නමුත් මම හිතාගෙන ආවේ මෙහෙටත් මේ මට මොන හරි කම්පියුටර් පැත්තෙන් මගේ ළඟ ඊට අවශ්‍ය කරන දරුවෙකුත් මම මේ වෙනකොට සකස් කරගෙන ඉන්නවා. අවශ්‍ය කරන ලිපියක් මේකක් කරගෙන රටකට යොමු කරගන්න ඊමේල් පැනවිඩියක් කරලා දෙන්න අවශ්‍ය කරන පසුබිම්. ඉතින් නමුත් ඕක ගිහිල්ලා දෙමළ කඩේකට ගිහිල්ලා කම්පියුටර් එකක් ගන්න දෙන්න ලියුම ගන්නකොට 10 එකක්වත් එතනින් නැගිටින්න ඕනේ. ගමනාගමන ඉස්සන්න දැන් තියෙන පහසුකම් මොනවද? දැන් මුකුත් එහෙම මානසික සිද්ධියක් නෙමෙයි. තවත් යෝජනාවක් තියෙනවා සම්බන්ධ දැන් මේ ඔබන්සිට දැන් ගමනාගමනට පහසුකම් සඳහා කියන්නේ 3 wheel එකක් වගේ තිබුණොත් ඒක පහසුවක් වෙයිද? උපරිම ප්‍රමාණවත්. මොකද ලොකු වාහන අපට පාවිච්චි කරන්න බෑ. නඩත්තු කරන්න බෑ එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ අපි යන ගමනාන්ත බොහෝම දුෂ්කර මාර්ග. ඒ නිසා අවශ්‍ය වෙන්නේ එහෙම එකක්. අවශ්‍ය වෙන්නේ බලාපොරොත්තු වීමේ යම් දවසකදී එවන්නක් කර ගැනීමමයි.
ත්‍රිවිධ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන පින්වත් මහත්තුරුනි නෝනාවරුනි ඔබ හැමදිනාම බෞද්ධ වික්ෂුන් වහන්සේ නමක් හැටියට රටට ජාතියට ආදරය කරන පිරිසක් හැටියට අපේ රට ගැන අපේ ජාතිය ගැන කරුණු විමසීමක් කරාට මම බොහෝමත් ස්තුතිවන්ත වෙනවා ගෞරවාන්විතව පුණ්‍යානුමෝදනා කරනවා ඔබට ඒ සඳහා යම් උපකාරයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ කිසිදු යටි අරමුණක් මාගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීමක් සඳහා නම් කියන කිසිදු සිතිවිල්ලක් ඇති කරගන්න එපා අර සමස්ත දුක් විඳින මායින් ගම්මානවල ජනතාව වෙනුවෙන් මඩ කලපුව දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නැගෙනහිර පළාත වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබට යමක් කරන්න පුළුවන් ඕනෑම අවස්ථාවක සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා දෙවියන්ගේ දේව ආරක්ෂාව රැකවරණය ලැබේවා හැම දිනාගේම ප්‍රාර්ථනාවන් සඵල කරගන්න ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා සම්පීතිය වචන තුතබ්බ රෝගෝ විනා